මේකේ දෙවෙනි වීඩියෝ එක දිගට වීඩියෝ එකේ නැහැ. මේක තමයි දෙවෙනි එක. මේකත් අලුත් කලිසම. මේකේ සයිස් 26 කියලා තියෙනවා. 26 කියන්නේ 28 විතර නම් හඳින්න පුළුවන්. හරිම ලස්සනයි. අලුත් කලිසමක් එක. යස් කරපු එකක් නෙමෙයි. මෙහෙම කකුල් තියෙන පේනවා තමයි. හරිම ලස්සන කලිසම එක. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක. ඒකත් ඔෆිස් පැන්ට් එකක් වගේ. අපිට අඳින්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒක සයිස් 32. 32. සයිස් 32. මෙතන නූලක් තියෙන්නේ. ඒක සයිස් 32. ඊට පස්සේ තියෙනවා මේ කලිසම. ඒකත් ග්‍රීන් වගේ. කලිසමක් තියෙනවා නැති. පිටිපස්ස ඒක සයිස් එක මම හිතන්නේ 28 වගේ. ඒජ් එක තියෙනවා ඒකේ අවුරුදු 12 13 කියලා. ස්මෝල් මීඩියම් වගේ අඳින කෙනෙකුට ඒක ඇති වෙයි. අතින මෙන්න මේ කලිසම. මේක නිකන් සිල්කි වගේ චුට්ටක්. මේ ප්‍රශ්න තියෙන්නේ ඒකේ මෙන්න මෙතන පටිය නැහැ. පටිය මිස් වෙලා තියෙනවා. මම බලන්නම් පටිය තියෙදි කියලා. කලිසම නිකන් ඒක ජිම් පැන්ට් එකක් වගේ. නෑ එහෙමත් නැහැ. මෙතන මෙහෙම කකුල් තියෙන්නේ. ඒක තියෙනවා. ඒක ටිකක් අඩුවෙන් දෙනවා. ආයෙත් තියෙනවා මෙන්න මේ ඩෙනිම් එක. එතන මම මේ ඔක්කොම ඩෙනිම් නෙමෙයි ඔක්කොම කලර් මේ තමයි පෙන්නන්නේ. කියන්නේ මම මෙහෙම මට බොක්ස් වල තමයි ඇවිල්ලා තිබුණේ. ඉතින් මේ බොක්ස් වල ආපු විදිහට පැන්ට් ටික මම පෙන්නන්නම්. එහෙම තමයි නමලා තමයි මට ඇවිල්ලා තිබුණේ. ඉතින් ඒ විදිහටම තමයි මම පෙන්නන්නේ. මේ පැන්ට් එක තියෙනවා. ඒකත් හරිම ලස්සන අලුත්ම පැන්ට් එකක්. යූස් කරලා නැහැ. හැබැයි එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම දන්නේ ඒක මේ ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා. මෙන්න මෙතන චූටි හෝල් එකකුයි මෙතන පුංචි හෝල් එකකුයි තියෙනවා. ඒ කියන්නේ මෙහෙම කියලා මට හිතෙනවා මොකක් හරි මෙතන මේ අර ඇඳුම් වලට ගහන්නේ අනේ එකක් ගහලා තියෙනවා කියලා. මේ චූටි හෝල් එකක් තියෙනවා. ටී-ෂර්ට් එකක් වගේ අඳලා පේන්නේ නැහැ. ඒ නිසාට මේකත් ටිකක් අඩුවට දෙනවා. අන්න ඒ හේතුව නිසා මේක සාමාන්‍ය සයිස් 34 වගේ. ආයෙත් මෙන්න මේ පැන්ට් එක ලස්සන කලර් එකක්. ඒක සයිස් 34 කියලා තියෙන නෑ 34 අඳින්න බෑ. මම හිතන්නේ සයිස් 28 26 28 වගේ අඳින්න පුළුවන්. එකත් ඔෆිස් පැන්ට් එකක් වගේ. ආයෙත් තියෙනවා මෙන්න මේ ඩෙනිම් එක. හරිම ලස්සන අලුත්ම ඩෙනිම් එක. ඒකේ සයිස් එක සයිස් 32 කියලා එකේ ගහලා තියෙනවා. පේනවා ඇති. මේ ඩෙනිම් එක. පිටිපස්ස. යස් කරලා නැහැ අලුත්ම ඩෙනිම් එකක්. තියෙනවා මෙන්න මේක
red color. ඒක අලුත් එකක්. size 28. ඒක 28 කියලා ගහලා තියෙන්නේ. ඔව්. 28 වගේ තමයි. පිටිපස්ස ඉස්සරහ තියෙන මෙන්න මේක. ඒකත් හරි ලස්සන green එකක්. ඒකේ size 32 කියන size ම නැහැ. මම හිතන්නේ මේක 32 34 වගේ කෙනෙකුටත් අඳින්න පුළුවන්. වෙයි. මේ පිටිපස්ස. ඒකත් අලුත් එකක් ලස්සන green එකක්. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක. හරිම ලස්සනයි මම හරිම ආසයි ඒකට. එතන ගැට ගහන්න තියෙන්නේ. ඒකේ cotton එකක්. size එකක් දාලා නැහැ. හැබැයි මෙතන adjust කරන්න තියෙන නිසා මම හිතනවා මේක 34 වගේ වෙනකන් අඳින්න පුළුවන්. 32 34 වගේ අඳින්න පුළුවන්. හරි ලස්සනයි එහෙම කකුල. එද්දත් හරිම ලස්සනයි. කලර් එකත් එහෙමයි. හරි ලස්සනයි මේ පිටිපස්සේ එකේ. හරි ලස්සනයි. ලස්සන කලිසම්. ආයෙත් තියෙනවා මෙන්න මේක. මෙන්න මේක. ඒක 28 වගේ green එකක්. හරි ලස්සන green එකක්. මම කලිසම් කකුල තියෙන්නේ. ලස්සන. ආයෙත් මෙන්න මේ pant එක. ඒකත් ලස්සනයි. හරි ලස්සනයි. පේන මේක පොඩි line එකක් තියෙනවා. මේක. ඒක ගොඩක් උස්ස නැහැ. මිටි කෙනෙක්ට නම් දිගටම තියෙයි. හැබැයි 5 6ක් 7ක් වගේ ඉන්න කෙනෙකුට ලිස්සෙන් අකල් ගන්න 15ට නිකන් 4 part එකක් වගේ තියෙයි. ඒකේ size එක 32. ඉස්සර මේ පිටිපස්ස. තියෙනවා මේ pant එක. sorry මේ pant එක තියෙනවා. මම මේක photos වල දාලා ඇති. ඒකේ size එක medium කියලා තියෙන එකත් හරි ලස්සන. office pant එකක් වගේ. ඇති නේද? මෙන්න මේක. ඉන්න මෙහෙම තමයි පිටිපස්ස. ගොඩක් photos තමයි දැම්මේ මේ ස්ටිකේම ෆොටෝස් අරන් දානවට වඩා එකින් එක ෆොටෝස් අරන් දානවට වඩා මෙහෙම වීඩියෝ එකක් කරලා දැම්මහම පැහැදිලි වෙයි කියලා හිතුණා. ආයෙත් තියෙනවා මෙන්න මේ ට්‍රවුස් එක. හරිම ලස්සනයි. අලුත් ඩෙනිම් නෙමෙයි. ඒක size 36 38 වගේ වෙනකම්ම අඳින්න පුළුවන් කියලා හිතෙනවා. ඔව් 36 38 වගේ විතර වෙනකම් අඳින්න පුළුවන්. මේ තියෙන පිටිපස්ස black color pant එක. මේ තියෙන එකේ යට pencil cut වගේ තව තියෙනවා. දැනට ඔච්චරක් මම දාන්නම්. මොකද නැත්තම් වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා. තව pant set එකක් තියෙනවා. office pant. එතකොට normal casually අපිට අඳින්න පුළුවන් pants set එකක්ම තියෙනවා. ඒක මම දාන්නම්. මේක අප්ලෝඩ් කරලා තව දවසක මේ pants වලින් කැමති එකක් විස්තර දැනගන්න තියෙනවා නම් ෆොටෝ එකක් එවන්න. විස්තර අහන්න WhatsApp කරන්න. මං කියන්න.